මේ පොඩි ට්‍රිප් එකක් යන්න තමයි ලෑස්ති වුණේ. අපි තුන් දෙනා මමයි හස්බන්ඩ්යි අපේ චූටි පුතයි. ඉතින් මේ පුංචි ට්‍රිප් එකට ඔයාලවත් එක්ක කරගෙන යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ඉතින් ලොකු දුරක නෙවෙයි අනුරාධපුරේ පොළොන්නරුව චූටි තැන් කීපයකට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ පිටත් වෙලා ටික වෙලාවකින් ගත්ත වීඩියෝ ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. මෙන්න මේ වගේ අර ලස්සන සුන්දර පාරක තමයි අපිට යන්න තියෙන්නේ. ඒ කියන්නේ වාහන තදබදයක් නැති මිනිස් වාසස්ථාන ටිකක් අඩු මෙන්න මේ වගේ පාරක තමයි අපිට යන්න ලැබෙන්නේ. මේ ඇත්තටම කිව්වොත් මේ පාර හෙට්ටිපොළ විල්ගමුව නගරයේ ඉඳලා දඹුල්ලට යනකම් පාර තමයි මෙන්න මේ විදිහට දකින්න ලැබෙන්නේ. අපි ඉතින් විශේෂයක් නෑ. ඉතින් ඔහොම කතාවක් දාගෙන හිමීට මෙන්න මේ කොටස් ටික පහු කරගෙන ගියා. මේකේ පොඩ්ඩක් අවධානයෙන් යන්නත් ඕනේ. ඉතින් වනසත්තු ඉන්න පුළුවන්. ඒක නිසා ඉතින් ටිකක් අවධානයෙන් තමයි ඉතින් මේ කොටස අපි ගියේ. ඊට පස්සේ ඔහම ගිහිල්ලා අපි ආවා අනුරාධපුරයට යන්න කලින් කලාවැව බලලා යන්න. මෙන්න මේ විදිහට ලස්සනට ඔයාලට පේන්නේ කලාවැව. ඉතින් බලන්න හරිම ලස්සනයි. බැහැලා ඉතින් නාන්න තමයි හිතෙන්නේ. නාන්න අර ගොඩක් තැන්වල බෑ. සමහර තැන්වල විතරයි ආරක්ෂිතයි කියලා තියෙන්නේ. ඉතින් අපි ওই විදිහට කලාවැව ළඟ ගොඩක් වෙලා කාලය ගත කරලා තමයි අපේ අනික් තැන් බලන්න ගියේ. ඊළඟට අපි ගියා අවුකනට. අවුකන පිළිමේ වැඳ පුදා ගන්න ගියා. මෙන්න මේ විදිහට ලස්සනට පේන්නේ ඉතින් අවුකන බුදු පිළිමය. හැමෝම දැකලා තියෙනවනේ. එුණාට මේ අපිට ළඟම තිබුණ නිසා ඉතින් එතනටත් ගිහිල්ලාම අනුරාධපුරයට යන්න කලින් අවුකන බුදු පිළිමයට වැඳලාම යන්න කියලා හිතුණා. ඉතින් අපේ චූටි බබාට නම් ඉතින් හරිම සතුටුයි. එයා ඉතින් මෙතන දඟල තමයි හිටියේ සතුටින් මේ පේනවනේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අනුරාධපුරයට යනකොට ටිකක් රෑ වුණා. ඊට පස්සේ අපි නවාතැන් ගන්න තැනට ගිහිල්ලා එහෙමම හවස් වෙලා මහා සෑය වඳින්න ගියා. ඉතින් හිතට පුදුමාකාර සනීපයක් සැහැල්ලුවක් තමයි දැනෙන්නේ මහා සෑය ළඟට ගියාම. හැමෝම දන්නවනේ. ඉතින් හරිම භක්තියක් දැනෙනවා මෙතනට ගියාම. පුදුම හිතේ මොන ප්‍රශ්නයක් තිබුණත් අමතක වෙන තැනක් තමයි මහා සෑය කියලා කියන්නේ. ඉතින් අපි එතන ඉඳලා නවාතැන් ගන්න තැනට ගිහිලා උදේ පාන්දරම කිරි ආහාර හදාගෙන නැවතත් මහා සෑයට ගියා කිරි ආහාර පූජා කරන්න. මේ විදිහට ඉතින් කිරි ආහාර අර මුඛවාඩම් බැඳගෙන හදලා ඒ විදිහට ලස්සනට අරගෙන ගියා පූජා කරන්න. මේ තියෙන්නේ ඉතින් අපේ චූටි පුතයි එයාගේ අප්පච්චි එකතු වෙලා අර ඖෂධ වට්ටියක් මහා සෑයට පූජා කරන්නට හදන විදිහ තමයි. අපේ බබා ඉතින් හරිම කැමති ඔය වගේ වැඩවලට. එයාට ඉතින් අලුත් අත්දැකීමක් නේ. ඉතින් මේ විදිහට ඖෂධ වට්ටියක් පූජා කරලා කිරිපිඩු පූජා කරලා උදේ පාන්දරම මේ උදේ 6ට විතර බලන්නකෝ ඒ වුණාට කොච්චර සෙනගක් ඉන්නවද කියලා. හැමෝම මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ පූජාවන් කරන්න. ඉතින් අපි ගොඩාක් වෙලාව අරගෙන හිමීට වැඳ පුදාගෙන අපේ හිතේ තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා පතලා ශ්‍රී මහා බෝධියටත් ගිහිල්ලා වැඳලා තමයි අනුරාධපුරයෙන් පිටත් උනේ. ඊට පස්සේ අපි එන ගමන් ගියා සීගිරියට. ඉතින් සීගිරිය යනකොට නම් ඉතින් ටිකක් මහන්සියි. සීගිරිය නගිනකොට මොකද අපේ චූටි බබාවත් අරගෙන යනකොට ඉතින් එයාට තාම එහෙම මේ පඩිපෙළ නැගගෙන අමාරු තැන් වලින් නැගගෙන තනියම ඉතින් යනවා. ඒ උනට යන්න දෙන්න බයයිනේ වැටෙයිද කියලා. ඒ නිසා ඉතින් එයාව ගොඩක් වඩාගෙන තමයි ගොඩක් තැන් වලදී අරන් ගියේ. ඒ නිසා ඉතින් අපිට මහන්සි. මෙන්න මේ පේන්නේ ඉතින් සීගිරිය
දකිද්දි හරිම ආසාවක් ඇති වෙනවා. මොකද ඉතින් අපි ෆොටෝ වලින් අපේ පෙළපොත් වලින් ඉතින් දැකලා තියෙන පින්තූරෙනේ මේ අපිට මේ විදිහට පේන්නේ. ඉතින් උඩට යනකොට ඉතින් මහන්සි වුණත් හරිම සතුටක් තමයි දැනෙන්නේ. ඉතින් අනිත් එක මේ ටිකක් අවුව රස්නේ වෙලාව තමයි අපිට යන්න සෙට් උනේ. ඉතින් ඒක නිසා ඉතින් ටිකක් මහන්සි වැඩි. ඒ වුණාට ඉතින් අපි කොහොම හරි සීගිරි ගල නැගලා නටබුන් ඒ දේවල් බලාගෙන හිමීට පහළට බැස්සා. රස්නේ කියලාවත් නැතුව මේ පෝයක් නෙමෙයි කියලාවත් නැහැ. ඉතින් ගොඩාක් අය පොඩි දරුවනුත් අරගෙන මේ සීගිරිය නගින්න හැවිල්ලා හිටියා. මේ විදිහට ඉතින් අර සමහර තැන්වල ඉතින් හරි පරිස්සමෙන් තමයි ඉතින් අඩිය තියලා යන්න ඕනේ. බයයිත් එක්ක. ඒ වුණාට ඉතින් මේක හරිම හොඳ අත්දැකීමක්. අපි නම් මේ අත්දැකීම ලැබලා තියෙනවනේ. ඉතින් අපේ පුංචි පුතා වෙනුවෙන් තමයි ඉතින් අපි මේ හැමතැනම යන්නේ. මොකද එයාට මේ අලුත් අත්දැකීම් ලැබලා දෙන්න. ඔය ඉතින් පේන්නේ අමාරුවෙන් යන හැටි තමයි. සීගිරිය බලලා ඉවර වෙලා අපි ආපහු ඇවිල්ලා ටිකක් රෙස්ට් කරලා ඊට පස්සේ අපි ආපහු ආවා දඹුල්ල පැත්තට. දඹුල්ල පැත්තෙත් අපි රන්ගිරි දඹුල්ල විහාරය එහෙම මීට කලින් වැඳලා තියෙනවනේ. ඒ වුණාට අපි රන්ගිරි දඹුල්ල විහාරයට යන්න ගියේ නැහැ. තවත් ලස්සන පන්සලක් තියෙනවා. දඹුල්ල ටවුන් එක පොඩ්ඩක් පහු කරගෙන යනකොට ඉතින් අපි ඊට පස්සේ ගියේ අන්න ඒ ලස්සන පන්සල සහ එතන ලස්සන වැවක් තියෙනවා. මං හිතන්නේ වැවක්. අන්න ඒ වැව බලන්න සහ පන්සල බලන්න. මෙන්න මේ තමයි ඒ මං කියපු පන්සල. ඉතින් සීගිරිය නැගලා ඇවිල්ලා හොඳ ගණන් ඉතින් මේ පන්සල බලන්නත් මේ විදිහට පඩිපෙළ රාශියක් නැගලා යන්න තිබුණා අපිට උඩට. ඒ වුණාට මේ පරිසරය සහ මේ පන්සලේ පිහිටීම හරිම ලස්සනයි. නාග විහාරය කියලා කියන්නේ මං හිතන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් තියෙනවා. ඒ ප්‍රතිමාවට උඩින් අර නාගයා බුදුරජාණන් වහන්සේට සෙවන දෙන ආකාරයක් තමයි දිස් වෙන්නේ. ඒක හරිම ලස්සනට මේ අර වැවක් අද්දර මේ හදලා තියෙනවා උඩට වෙන්නේ පන්සල. හරිම මේ ලස්සනයි සහ හරිම පූජනීය ස්ථානයක්. ඉතින් මං කියපු අන්න ඒ විදිහ තමයි මෙන්න මේ ටිකෙන් පේන්නේ. මෙන්න මේ අර පේන්නේ මං කියපු අර නාග දරණයෙන් නාග පෙණයෙන් බුදුරජාණන් වහන්සේගේ සෙවන දෙමින් බුදුරජාණන් වහන්සේට සෙවන දෙමින් තමයි ඒ පිළිමය හදලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන පරිසරයක තියෙන හරිම ලස්සන පන්සලක්. අපි මීට කලින් මේ පැත්තේ ට්‍රිප් එකක් යනකොටත් මෙතන යන්න ඕනි කියලා හිතාගෙන හිටියා. නමුත් යන්න බැරි වුණා. ඉතින් මේ පාර නම් අපි ඒ ආශාව ඉෂ්ට කරගත්තා. ඉතින් මේ ලස්සන පරිසරේ මෙතන අපි අවසාන තැන නෙවෙයි. මෙතනිනුත් උඩට තව ටිකක් නගින්න තියෙනවා. ඉතින් එතනට නැංගට පස්සේ ඊර සේවය බලා ගන්න පුළුවන් කියලා තියෙනවා. අපිට ඒ චුට්ට නම් නගින්න ටිකක් බය හිතුණා මේ බබත් අරන් යන්න ඕන නිසා. මේ නැත්නම් එතනින් තව ටිකක් උඩට ඔන්න ඔය පේන උඩ තැනට ගියාමත් හරිම ලස්සනයි. එතනින් අපිට ඉර සේවය බලන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ පාන්දර ගාවත් මෙන්න මේ විදිහට අපිට ලස්සනට ඉර බැහැගෙන යනවත් මෙතනට පේනවා. ඉතින් හරිම ලස්සන වටපිටාවක්. අපි ගොඩාක් වෙලා හවස් වරුවක්ම මෙතනට වෙලා හරිම නිස්කලංකේ ගත කළා. ඉතින් ඇත්තටම වචනෙන් විස්තර කරන්න බැරි හරිම පින්වන්ත හැඟීමක් තමයි දැනෙන්නේ මෙතනට ආවහම. හරිම ලස්සන වටපිටාවක් එක්ක. ඉතින් මෙතනින් ඉවරයි. ඊට පස්සේ අපි තවත් නවාතැනක නතර වෙලා අපි ඊළඟ දවසේ තමයි ගෙදර ආවේ. ඉතින් මේ වගේ වීඩියෝවකින් නැවත හමු වෙමු. අපි වහන් හිටියටයි අපේ වීඩියෝ එක බලන් හිටියටයි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. ඉතින් හැමෝටම
ගොඩාක් ස්තුතියි. බයි. ගිහින් එන්නම්.